සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම මේ මොහොතේ රැඳී සිටින රත්නපුරයේ සුවිශේෂිතම ස්ථානයක්. ඉතින් රත්නපුරයට විදේශිකයන් වැඩි වශයෙන් පැමුණාම මේ ස්ථානයේ අනිවාර්යයෙන්ම නැවතිලා ෆොටෝ එකක් වීඩියෝ එකක් ගන්න. මොකද රත්නපුරයේ ප්‍රධාන ජීවනෝපාය වෙන මැණික් කර්මාන්තය පිළිබිඹු වෙන ස්ථානයේ නිරූපණය වෙන මේ රූපය නිසා. ඉතින් මේක නිර්මාණය කරලා තියෙන්නේ මේකට දායකත්වයේ ලබා දීලා තියෙන්නේ ගාලන් හෝටල් සංකීර්ණ අධිපතිතුමා. ඉතින් රත්නපුරේ කියලා රත්නපුරේ පැමුණාම රත්නපුරේ ප්‍රධාන ජීවනෝපාය වන මැණික් කර්මාන්තය පිළිබිඹු වෙන්න තමයි මේ නිර්මාණය කර තිබෙන්නේ ලේතුමා විසින්. ඉතින් මේක අපිට ගොඩාක් සිත් වසන් කරන රූපයක්. මොකද රත්නපුරේ හදවත තමයි මැණික් කර්මාන්තය. ඉතින් රත්නපුරේ ගොඩක් කට්ටිය තමන්ගේ බඩ වියත රැකගන්න මේ මැණික් කර්මාන්තය නිසා. මොකද මේ ලංකාවට විදේශ විනිමය අඩු අවස්ථාවක් තිබුණා. ඉතින් මේ අඩු අවස්ථාවේ වැඩි වශයෙන් විදේශ විනිමය ඉපෙව්වේ මැණික් කර්මාන්තය. ඉතින් රට දියුණුවට පත් වෙන්නේ මේ මැණික් කර්මාන්තය. ඉතින් අපි සියලු දෙනාටම ආරාධනා කරනවා ඔබ රත්නපුරේ පැමිණුණොත් අනිවාර්යයෙන්ම මේ ගාලන් හෝටල් සංකීර්ණ ඉදිරිපස තිබෙන මේ පිළිමය නරඹන්න ඔබ අනිවාර්යයෙන්ම පැමිණෙන්න. මොකද රත්නපුරේ ප්‍රධාන ජීවනෝපාය වන මැණික් කර්මාන්තය පිළිබිඹු වෙන මේ රූපය. ඉතින් මේකේ තාමත් දැකුම්කල් රූපයක්. ඉතින් ඔබ අනිවාර්යෙන් ආවොත් මෙතන ආස්වාදයේ විදල යන්න කියලා අපි සියලු දෙනාටම ආරාධනා කරනවා.